තමයි යන්න තියෙන්නේ නේ. ඒ වෙලාවේ කිලෝමීටර් 20ට වඩා වේගයෙන් යන්න නැති කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඒක දැඩි ලෙස ක්‍රියාමාර්ග විදියට වේගය පාලනය කරන්නත් තමයි යන්න තියෙන්නේ නේ. प्लेटफॉर्म में देना मैं नहीं लगी ना प्लेटफॉर्म में देना ඒක හොඳ යෝජනාවක්. ඒක හොඳ යෝජනාවක්. चालू කරලා ගන්න. හරවන්න බෑ නේ. තව ඉන්නේ දාගන්න. ඉස්සරද? මොනේ ඉන්න. ඔව් යන්න පුළුවන්.
මෙමයි පහුගිය කාලයේ පුරාම කාලයේ පැවති ආණ්ඩු විසින් తాවකාලික විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළා මේ අලි සහ කෝච්චි අතර තියෙන මේ ගැටුමේදී විවිධ උපාය මාර්ග සාකච්ඡාවක් දිගට ගිහින් තියෙනවා අපි පහුගිය දිනවල පාර්ලිමේන්තුවේදී අධ්‍යයනයක් කළා. හැබැයි ඒක නිශ්චිත යාවත්කාලීන වැඩපිළිවෙලක් හැටියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා අපි පහුගිය දවස්වල ප්‍රවාහන ඇමති බිමල රත්නායක සහෝදරයාගේ ඇමතුමාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේ තියෙන කාරක සභාවක මැදිහත් වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, ඒ වගේම වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනිකුත් රාජ්‍ය ආයතන මූලික කරගෙන අපි පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක් කරා. මේක මෙතනින් පසුව නැවත සිදු නොවෙන්න ඕන කියන තැන ඉඳගෙන ඉදිරි ක්‍රියාමාර්ග ටිකක් තේරීම සඳහා තමයි මේ ප්‍රධාන නිලධාරීන් සියලු දෙනා වනජීවි, වන සංරක්ෂණ, රේල්වේ සියලු ප්‍රධාන නිලධාරීන් තුමන්ලා එක්ක සාකච්ඡාවක් අද අපි ගල්ඔය ජාතික වන උද්‍යානයේදී පවත්වලා තමයි මේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළේ. විශේෂයෙන්ම මේකේ බලාපොරොත්තුව තමයි මින් මත්තට නැවත මෙවැනි දෙයක් වීමේ සම්භාව්‍යතාවය පුළුවන් තරම් අවම මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය කරන කටයුතු සැලසුම් සකස් කිරීම තමයි අපේ බලාපොරොත්තු වුණේ. ඔව් මෙහෙමයි. ඒක වෙන ආණ්ඩුවක්, මේක වෙන විශේෂ ආණ්ඩුවක්. ඒ නිසා අපි අපේ ක්‍රියාකාරීත්වය අර වගේ සාකච්ඡාවකට සීමා කරන්නේ නැතුව මෙම සිදුවෙන අපරාධයේ වැළැක්වීම සඳහා ගන්න තියෙන උපරිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා දේශපාලන අධිකාරියෙන්, පරිපාලනමය අධිකාරියෙන් සහ ජනතා සහභාගීත්වයෙන් මේ සියල්ල අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරනවා. ඒක යාවත්කාලීන ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අපි බලාපොරොත්තුෙන් වැඩ කටයුතු කරමින් ඉන්නේ. අපි අද නිරීක්ෂණ චාරිකාවේදී දැක්ක ශනික විසඳුම් කීපයක් තියෙනවා. එකක් තමයි මේ වංගු සහිත ස්ථානවල පස්කණ්ඩි තියෙන විශාල හඳු දෙපැත්ත තියෙනවා. ඒවා මීටර 15ක 10ක ප්‍රමාණයකින් ඒ පවතින තත්ත්වය අනුව ඒවා ඉවත් කිරීම, ඊට පස්සේ සතුන්ට වැස යාම සඳහා අවශ්‍ය කරන පහත් බිම් ප්‍රදේශවල පස් නැවත ගෙනල්ලා ස්ථාපනය කිරීම, ඒකම පරිසරයට අදාළ කරන තත්ත්වයන් නිර්මාණය කරමින් වනජීවීන්ට සහ වන සතුන්ට විශේෂයෙන්ම අලිගහනේ මේ ප්‍රදේශයේ වර්ධනය වෙලා වැඩි වෙලා තියෙන නිසා උන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කිරීම සඳහා අපි අද සාකච්ඡාවක් කරගෙන තියෙනවා. සුබ මධ්‍යහනයක් වේවා සියලුම මාධ්‍යවේදී හිතවතුනි. අද අපි මේ ගල්ඔය ප්‍රදේශයට ආවේ විශේෂයෙන් දින 3කට කලින් මේ ගල්ඔය ස්ටේෂන් එකේ ඉඳලා හිඟුරගොඩ මිනේරිය බලා ගමන් කරපු රාත්‍රී දුම්රියේ අලි 7 දෙනෙක් විතර වැදිලා මිය ගිහිලා තිබුණා. මේ ප්‍රශ්නෙත් එක්ක රට පුරාම විශාල ආందోලනයක්, ඒ වගේම රටේ මේ පිළිබඳ සාකච්ඡාවක් ආවා. විශේෂයෙන්ම මේ සෝබාදහම පිළිබඳව ඉතා සංවේදීව ඉන්න අපේ රටේ ජනතාවට මේක බරපතලව දැනුණා. ඒ වගේම රජයටත් මේ සිදුවීම ඉතාමත් බරපතලව දැනුණා. රජයේ විදිහට මෙවැනි කියා නැවත සිදු නොවෙන්න වග බලා ගන්න ඕනේ කියන කාරණාව දැඩි ලෙස දෙනවා රජය. ඒ නිසා දින 2-3ක් ඇතුළත කොළඹදී
ඒ සිදුවීම සිදු වූ දවසේම පහුවදා කොළඹට වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ පොලිසිය ඇතුළු මේ රජයේ සියලු ආයතන ප්‍රධානීන් කැඳවලා සාකච්ඡාවක් කරලා අද දවසේ භූමියේ ස්ථානීය පරීක්ෂණයක් සහ නිරීක්ෂණයක් කරන්න දාගත්. ඒ අනුව තමයි අද මේ ස්ථානට වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරීතුමා නියෝජනය කරමින් පාලන අංශයේ සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු කණ්ඩායමක් මේ ස්ථානට ආව. පොලිසිය, ප්‍රාදේශීය ලේකම්, මේ ප්‍රදේශයේ ගාමිණී නිලධාරි මහත්තුරු, ඒ වගේම මේ ප්‍රදේශයේ මේ ජනතාව විශාල ප්‍රමාණයක් ඇවිල්ලා මේ ප්‍රශ්නට මැදිහත් වෙමින් තියෙනවා. ඉදිරියේදී ඉතා ඉක්මනින් ගත යුතු ක්‍රියාමාර්ග විදියට අපි සාකච්ඡා කරගත්තා. මේ පාර අඩි 15ක් 20ක් දෙපැත්ත සුද්ධ පවිත්‍ර කරන්න ඕන. යටි රෝපණ කැලේ අඩි 50ක් විතර දෙපැත්ත කපලා සුද්ධ කරන්න ඕන අලියා වෙන්න. ඊට පස්සේ අලියට හොඳට ගමන් කරන්න පුළුවන් වෙන විදියට අඩි 15ක 20ක භූමිය දෙපැත්තට හදලා රේල් පාරේ තියෙන මේ වලවල් ඒවා පුරවලා අලියට කෝච්චියක් එනකොට එයාට කෝච්චි පාරේ හිටියත් අයින් වෙන්න විදියක් නැහැ. ඒක තමයි අපි දැක්ක ප්‍රධානම ප්‍රශ්නේ. මේ අලි 7 දෙනාම මේ යන්න හේතුව අලි පැටව් රෑණි ඉඳලා තියෙනවා. ඒ අලි පැටවුන්ට ශනිකව කෝච්චිය දකිනකොට මාරු වෙන්න විදියක් නැහැ. මේකේ පිහිටීම, ඒ පිහිටීම වෙනස් කරන්න අපි සාකච්ඡා කරගත්තා. ඉක්මනින්ම පිහිටීම වෙනස් කරලා අලියා කෝච්චි පාරේ හිටියත් ඉක්මනින්ම අලියට මාරු වෙන්න. මොකද අලියා පැටියා තියලා කිසිදු වෙලාවක අලි මාරු වෙන්නේ නැහැ. පැටියා තියලා ඒක සාමාන්‍ය මේ හැප්පිච්ච හැම අවස්ථාවකම දැකපු දෙයක්, සංවේදී ප්‍රශ්නයක්. ඒ නිසා ඉක්මනින් අලියට මාරු වෙන්න පුළුවන් වෙන විදියට ඉක්මනින් මේ පාර විලිසකර කරන්නත්, ඊට අමතරව මුරකොටි ඒ වගේම සූර්ය පැනල් පාවිච්චි කරලා මේක ආලෝකකරණය කරන්නත්, දීර්ඝ කාලීනව මේ දෙපැත්තේ තියෙන මේ භූමි වගා කරන්න පුළුවන් වැව් ආශ්‍රිත වගා කරන්නත්, ඒ වගේම කවුඩුල්ල සහ මින්නේරිය පාක් දෙකට අලියට මාරු වෙන්න අවශ්‍ය කරන අලි කොරිඩෝ හදන්නත්, ඒ සඳහා අවශ්‍ය කරන භූමිය සකස් කිරීමත්, මානව සම්පත මේ සඳහා ප්‍රමාණවත්ව යෙදවීමටත් අපි සාකච්ඡා කරගත්තා. ඉතින් මේක වෙනදා සාකච්ඡා කරගත්තු පරිදි නෙවෙයි, යාවත් කාලීනව අකණ්ඩව මේ ගත්තු ක්‍රියාමාර්ග ගන්නත්, ඒ වගේම කෝච්චියේ වේගය අඩු කරන්න. දැනටත් යහලා තියෙනවා වේගය කිලෝමීටර් 20යි කියලා වේගය මේ ප්‍රදේශයේ. ඒක අපි හිතනවා ඒ ප්‍රමාණය සමහර වෙට මේ රියදුරන් ඒ වෙලාවේ කිලෝමීටර් 20ට වඩා වේගයෙන් යන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඒක දැඩි ලෙස ක්‍රියාමාර්ග විදියට වේගය පාලනය කරන්නත්, අනතුරු සහිත ප්‍රදේශ බෝඩ් වලින් ප්‍රදර්ශනය කරලා ඒවා අනතුරු සහිත ප්‍රදේශ දුම්රිය මේ රියදුරන්ට මේ ඉක්මනින්ම දැනගන්න හඳුනා ගැනීමේ පහසුව සකස් කරන්නත් අපි සාකච්ඡා කරගත්තා. ඒ නිසා අපි ඉක්මන් තීන්දුව සියල්ල ගන්නත් ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වය මේ සඳහා ලබා ගන්නත් අපි සාකච්ඡා කරගත්තා. ඉතින් අපි ඉදිරියට බලමු මේවා අවම කරගෙන මේ වැඩ ඉස්සරහට කරන්න.